Hello guys, welcome back to my YouTube channel. ඉතින් ගොඩක් කාලයකට පස්සේ තමයි මට ඔයාලත් එක්ක vlog එකක් share කරගන්න පුළුවන් වුණේ. අපිට exam තිබුණ නිසා මට vlog එකක් ගන්න බැරි වුණා. exam එකෙන් පස්සේ දවසක් ගැන තමයි මම ඔයාලත් එක්ක මේ share කරගන්නේ. exam උත් ඉවර වුණ එකේ අපි දෙන්න හිතුවා පොඩ්ඩක් shopping කරලා එන්න. ඉතින් අපි දෙන්න උදේම ලෑස්ති වෙලා පොඩ්ඩක් දැන් shopping යන්න තමයි මේ හදන්නේ. අපි දෙන්න ගියේ අපට ළඟම තිබ්බ ෂොප් දෙකකට. ඉස්සෙල්ලම අපි දෙන්න සුපුල් එකට ගියා ඇඳුම් බලන්න. ඉතින් යාළුවයි මායි ඔන්න ඔහොම ඇඳුම් තෝරලා අපට හරියන ඇඳුමක් ඒකේ තියෙනවද කියලා බැලුවා. මට කැම්පස් එකේ කිසිම වීඩියෝ එකක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න බැරි වුණ නිසා මට මගේ යාළුවා ගැන ඔයාලට කියන්න බැරි වුණානේ. ඉතින් ඒ තමයි මගේ යාළුවා. මාත් එක්ක බෝඩින් එකේ එක රූම් එකේ මගේ දුකට සැපට හැම දෙයකම ඉන්න යාළුවා තමයි. ඒ ෂොප් එකේ නම් අපිට හරියන ඇඳුමක් තිබුණ නැහැ. ඉතින් අපි ඊට එහා පැත්තේ තියෙන කෝල් ප්ලැනට් එකට ආවා ඊට පස්සේ ඇඳුම් බලන්න. ගෑන් ළමයි වැඩිපුරම ආස shopping කරන්නනේ. ඒ නිසා අපි දැන් මේ පැය ගාණක් ඇඳුම් හොයනවා. තාම නම් අපිට මට නම් හරියන එක ඇඳුමක්වත් හම්බුනේ නැහැ. ඉතින් මං එතන ඉන්න අයටත් වදයක් වෙවි මේ ඔක්කොම ඇඳුම් බල ඇඳුමක් තමයි හොයන්නේ. මෙතන තියෙන ඇඳුම් මෙච්චර වෙලා තෝරලත් මම මෙතනින් නම් ඇඳුමක් ගත්තේ නැහැ. මං ඊට පස්සේ වෙන ෆ්ලෝර් එකකට ගිහිල්ලා ඒකෙන් තමයි යාන්ටන් ඇඳුමක් හොයාගත්තේ. මේ vlog එක නම් ගොඩක් දිග නැහැ. මං අද හවස කැම්පස් එකට යන්නත් හිතන් ඉන්නවා. බලන්නකො vlog එක මැදදී මට මොකක්ද වෙන්නේ කියලා. පැය ගාණක් shopping කරලා යාන්තම් අවසානට ඇඳුමක් තෝරගෙන ඉවරයි. දැන් ඉතින් මේ දෙකත් අරගෙන අපි යන්න හදන්නේ. අපි කියන්නේ බෝඩින් එකට යන්නේ මම මගේ යාළුවා අද එහෙමම ගෙදර යන්න තමයි හදන්නේ. මේ වෙනකොට මම හිතන් හිටියේ හවසට කැම්පස් එකට ගිහිල්ලා කැම්පස් එකේ vlog එකකුත් ඔයාලත් එක්ක share කරගන්න. ඉතින් මම කැම්පස් එකට නම් ගියා. ඊට පස්සේ වෙන්නේ මොනවද කියලා බලන්න නම් vlog එක දිගටම බලන්න. යාළුවා නම් අද හැමම ගෙදර ගියා. මොකද අපිට සතියක වගේ නිවාඩුවක් තියෙනවා. අද අපිට කැම්පස් එකට අපි කරපු අසයින්මන්ට් එකක හાર્ඩ් කොපි එකක් ගිහින් දෙන්න තියෙනවා. මම දැන් යන්නේ මේ දෙක ගිහින් දෙන්න. මම ඇවිල්ලා චේන්ජ් එකක් දාගෙන තමයි ආයිමත් කැම්පස් එකට යන්නේ. මේ වෙලාවේ නම් ගොඩක් අවුව සැරයි. ඉතින් මම දැන් මේ කැම්පස් එකට යන ගමන් අපේ කැම්පස් එක තියෙන්නේ අපේ බෝඩින් එකේ ඉඳලා පයින් යන දුරේ. මම ගියේ දෙකට විතර හරියටම. මම යනකොට නම් පුදුම අවසරයක් තිබුණේ. 4 වෙන්න කලින් දෙන්න ඕන නිසා මම ගියා. යන පාරේ පොඩි යාළුවා ටිකකුත් හම්බ වුණා. අද යාළුවත් නෑ තනියම තමයි කැම්පස් එකට යන්නේ. මේ වෙලාවේ ආවුවත් සැර නිසා හරිම මහන්සියෙන් තමයි මම ගියේ. දැන් නම් කැම්පස් එකට ළඟයි. මෙතනින් අපේ සිනෙක් කැම්පස් එකට යන පාරට තමයි වැටෙන්නේ. මේ හරිය පන්සලකුත් තියෙනවා. අපි එන පන්සල තමයි ඒ ඔයාලා දැක්කේ. ඔන්න දැන් නම් අපේ කැම්පස් එක පේනවා. කැම්පස් එක ඉස්සරහා ජොගින් ට්‍රැක් එකක් තියෙනවා. ඒ වගේම කැම්පස් එක ඉස්සරහා ඇලක් තියෙනවා. ඉතින් ඒ ඇලට කියන නම නම් අපි දන්නේ නැහැ. මම නම් කියන්නේ සිනෙක් ඇල කියලාම තමයි. දැන් මම මේ කැම්පස් එක ඇතුළට යන්න තමයි හදන්නේ. කැම්පස් එකේ තියෙන කාර් පාක් එක තමයි මේ තියෙන්නේ. ඉස්සරහින් පේන එන්ට්‍රන්ස් එක. ඉතින් උදේට නම් ගොඩක් වෙලාවට අපිව චෙක් කරනවා කැම්පස් එකට ගන්න කලින්. හැබැයි දවල්ට නම් එහෙම නැහැ. මං යනකොට කොහොමත් හවස් වෙලා තිබුණ නිසා චෙක් කරන අය ඉන්නේ නැහැ. කොහොමත් උදේට විතරයි ඒ කට්ටිය ඉන්නේ. මං ඇතුළට නම් ආවා. අපිට මේ පැත්තෙන් යන්නත් පුළුවන් අනිත් පැත්තෙන් යන්නත් පුළුවන්. මම මේ වෙලාවේ යන්න ඕනේ හෙල්ත් සයන්ස් ෆැකල්ටි එකට අපේ හાર્ඩ් කොපි එක දෙන්න. ඉතින් මට ළඟම මේ පැත්තෙන් ඒ නිසා මම මේ පැත්තෙන් යනවා. මේ පේන්නේ ඔයාලට අපේ මේන් බිල්ඩින් එක. මම ආපු වෙලාව ලෙක්චර්ස් තියෙන ටයිම් එකක් නිසා ඇත්තටම කවුරුත් එළිය නම් හිටියේ නෑ. ඉතින් මම මගේ වැඩේ කරගෙන ඉවරයි දැන්. එකමත් රටක ආයේ අමාපෙම් හසකෙන් යයි පිපින්නම් විඳින්නම් ආදරේ වයන්නම් හදවිනාවේ සුපෙම්බර ගිය
මම දැන් මේ කැෆටේරියා එකට යන්න තමයි හදන්නේ. මොකද මට මේ වෙලාවේ පුදුම වතුර තිබහක් තිබුණේ. මේ වෙලාවෙත් හොඳටම අවුව පායලා තිබුණේ. මේ අපේ මේන් කැෆටේරියා එක තව කැෆටේරියා දෙකක් තියෙනවා. ඉතින් මම කල්කිරියකුත් අරගෙන බීලා දැන් අනිත් දැන් වීඩියෝ කරන්න තමයි හිතාන් හිටියේ. මේ vlog එකේ මම හිතාගෙන හිටියේ අපේ කැම්පස් එකේ තියෙන තැන් ඔක්කොම වීඩියෝ කරන්න. ඉතින් බලන්නකෝ උන වැඩේ. මම එළියට යනකොටම හොඳටම වහින්න ගත්තා. ඒත් මම බෝඩින් එකෙන් එනකොට වැස්සක් පේන්නවත් තිබුණේ නැහැ. ඉතින් මම ටිකක් වෙලා හිටියා වැස්ස පායනකම් වීඩියෝ එක ගන්න කියලා හිතාන් ඒ වුණාට ඒ වැස්ස නම් අඩු වෙන වැස්සක් නෙමෙයි කියලා මට හිතුණා. ඉතින් මම එහෙමම යන්නම් කියලා හිතාගෙන තමයි එළියට ආවේ. වහින වෙලාවෙත් ගොඩක් දැන් ලස්සනයි. ඒ වුණාට මට තනියම වීඩියෝ කරගන්න වහිනකොට අමාරුයි. ඉතින් මම වෙන දවසක අපේ කැම්පස් එකේ සම්පූර්ණ වීඩියෝ එකක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. තලුණු හිත තරාන මං විඳපු දුක් තද කරන් ලියූ කවි නුඹ නමින් vlog එක හරියට කරගන්න බැරි නිසා මම දැන් හරිම අවුලෙන් තමයි මේ බෝඩින් එකට යන්නේ. මොකද මම එනකොට පෑවුවා. ඉතින් මට ආයි හැරිලා යන්න බැහැනේ. පේනවනේ මගේ මූණත් එක්ක මොකක්ද වෙලා තමයි තියෙන්නේ. ඉතින් මගේ vlog එක හොඳයි කියලා හිතනවා නම් like කරලා comment කරන්න. ඒ වගේම මාව subscribe කරලා නැති කෙනෙක් ඉන්නවා නම් මාව subscribe කරන්න. මේ වගේ තවත් ලස්සන දවසකින් අපි ආයෙත් හම්බ වෙමු.